Ntar kontak kamu nih. Mari ඔක්කොම බෝලන්න එපා මේ පිළිත් දාලා දැනට විදේශගතව සිටින කේ දිලුක මහත්මයා ඉදිරිපත් වෙලා මේකේ වැඩ නිම කරන්නට හා මේ අපූර්ව බුදුමැදුර ඔහුගේ දහඩිය මහන්තියෙන් තමයි මෙම ස්ථානය මේ වගේ ලස්සනට ඉදි වුණේ. ඉතින් අවුරුදු 10ක් 12ක් කියන්නේ දීර්ඝ කාලයක්. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියන්නේ සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි
යං පරිකප්පිතං අනුකම්පං උපාදාය අතිගන්නාතු මුත්තමං යත්ත මූලේ නිසින්නෝව සම්බාරි විජයන්නකා අමාදේන මයාකතං අච්චයං ගම මේ බන්තේ කේ පියදාස මහත්මයා ඇතුළු මෙම අවස්ථාවට සහභාගී වන සියලුම පින්වතුන් ආරාම රෝපා වන රෝපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආරාම සකස් කිරීම, ඒ වගේම වනාන්තර සකස් කිරීම, වනාන්තර වන උයන් සකස් කිරීම, විල් පොකුණු ආදිය සකස් කිරීම, පැන්තාලිය සකස් කිරීම, මේ වාගේ සමදා වැඩෙන සමදා පින් වැඩෙන පින්කම් රාශියක් පිළිබඳව උන්වහන්සේ අපිට මේ වන රෝප සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. ඉතින් අද මෙම ස්ථානයේ කලින් මීට වසර 10කට පමණ පෙර මෙම ස්ථානයේ මේ බෝධි ප්‍රාකාරය සකස් කිරීම ආරම්භ කළා. කාලයක් අතරමඟ නැවතිලා තිබිලා නැවත දැනට විදේශගතව සිටින දිලූක මහතාගේ ආධාර උපකාරයෙන් එතුමාගේ පියතුමා පියදාස මහත්මයා ඉදිරිපත් වෙලා මෙම බෝධි ප්‍රාකාරය දර්ශනීය ආකාරයෙන් සකස් කරලා නිම කරලා තියෙනවා. එතුමා ජීවත්ව සිටින කාලේ එතුමාගේ ජීවිතයට පින් වැඩෙන්න, ඒ වගේම දේශගතව සිටින දිලූක මහත්මයාට පින් වැඩෙන, දිනපතා පින් වැඩෙන පින්කමක් තමයි අද මේ සිදු කරලා තිබෙන්නේ. ඉතින් මේ ස්ථානය ආරම්භ කළා වගේම මෙම ස්ථානය රැක බලා ගැනීමත් ගමේ සියලු දෙනාගේම යුතුයකමක් වෙනවා. මෙම ස්ථානය ජරාවාස වන්නට නොදී නිතර බෝධි පූජා, බුද්ධ පූජා පින්කම් පවත්වමින් මෙම ස්ථානය රැක බලා ගැනීම, පිරිසිදුව තබා ගැනීම, ආරක්ෂා කර ගැනීම අපේ ගමේ සියලු දෙනාගේම යුතුයකමක් වෙනවා. දැනට විදේශගතව සිටින දිලූක මහත්මයාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම ස්ථානය සකස් කිරීමේදී දිලූක මහත්මයාගේ පියතුමා පියදාස් මහත්මයා ලොකු මහන්සියක් ගත්තා. මම හිතනවා මේ පින්කම ආරම්භ කරන්න කීප වතාවක්ම වැල්ලංගර ශ්‍රී විජයරාජ පිරිවෙන්ට ගිහිල්ලා අපිට ආරාධනා කළා. කීප වතාවක් ගිහිල්ලා මේ කටයුතු සිදුවේ යුත්තේ කොහොමද කියලා අපෙන් අවවාද උපදෙස් ලබා ගත්තා. ඉතින් දැන් එහෙම කරලා අද ලස්සනට මේ පින්කම කරගන්න එතුමාට පුළුවන්කම ලැබුණා. ඉතින් එතුමාට දීර්ඝායුෂ සම්පත් අපි ප්‍රාර්ථනා කරනවා, නිදුක් නිරෝගී සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට මිය පරලොව ගොස් සිටින දිලූක මහතාගේ මෑණියන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. එතුමිය යම් කිසි දුක් ඇති ස්ථානයක ඉපදී සිටිනම් මේ පින් බලෙන් එතුමියගේ භවගාමී ජීවිතය වාසනාවන්ත කරගනිත්වා. දුකකනම් දුකෙන් අත මිදේවා, සැපයකනම් සැපය වඩා වර්ධනය කරගනීවා කියලා කවුරුත් එක ප්‍රාර්ථනා කරමු. ආධාර උපකාර කළ සියලු දෙනාටත් මේ පින් ඒකාකාරව පිහිටීමෙන් ඔබ අප සියලු දෙනා බලාපොරොත්තු වන උතුම් වූ නිවන් සම්පත් ලබා ගැනීමට මෙම පින්කම පාරමිතාවක්ම වේවා කියලා කවුරුත් එක්ක ප්‍රාර්ථනා කරමු. ඒ ආකාරයෙන් ඉෂ්ට වේවා කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරගමු. සියලු දෙනා මේ අවස්ථාවේදී මම හිතන්නේ පින්බර මොහොතක් බුදු දේශනා කළ ආකාරයටම ස්වාමින් වහන්සේලා දෙදෙනාම අනුශාසනා පැවැත්වුවා. ඉතින් මෙම අවස්ථාවට අපිට බේරේ වාදනයෙන් සහයෝග දැක්වූ එම ගුරුතුමා ඇතුළු සියලුම දෙනාට මම හිතන්නේ මේ අවස්ථාවේදී කෘතඥතාව පළ කළ යුතුයි. තමන්ගේ ධනපර තියාග සැලසුම් කළා නැත්නම් පියහිදන් කළා තියෙනවා. වතුර උගුරෙන් පවා මෙම ස්ථානයේට අපිට ලබා දුන් සියලු දෙනාට මම හිතන්නේ මහඟු පින් අත් වෙන කාරණාවක්. මනුෂ්‍ය ආත්මයක් ලබන්නටත් අපි බොහොම පින් කරන්න ඕන. ඉතින් ඒ වගේ පිනක් ලැබපු සියලු දෙනාටම මම හිතන්නේ මේ අවස්ථාව මහඟු අවස්ථාවක් වෙනවා. බෝධි ප්‍රාකාරය ඉදිකිරීමට මූල්‍යමය දායකත්වය හා ශ්‍රමය සැපයූ සියලුම න්‍යාය ප්‍රදේශවාසී ජනතාවට
ස්තුතියි. සියලුම ප්‍රදේශවාසී ජනතාවට බෙහෙවින්ම ස්තුතියි. අවසාන වශයෙන් මෙම අවස්ථාවට සැපමිනි ඔබ සැමට ස්තුතියි. ඉන්න මේ අර ෆොටෝ ඔය දෙන්න ඉන්න හරි හොඳේ සාදු කිය kan mama dia ber mau mudik kan sedikitnya ini sedikit
චූටි සාදු කියන්නේ චූටි අර මාත් හරිද පුතේ එවලට විතරයි හොඳ නැද්ද? ඒක කැඩෙන්න ඕනේ. තාත්තේ චූටි